2017 A level හත්වෙනි රචනා ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ පෘෂ්ටිඝාතතිය කොටසෙන්. පෘෂ්ටිඝාතතිය කියන කොටසින් තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට මේ ඡේද ප්‍රශ්නයක්. ඡේදයෙන් ගන්න දේවල් තියෙනවා ටිකක්. සිම්පල් ඒ කොටසේ අහනවා. ඡේදයෙන් පස්සේ ප්‍රශ්න වල පළවෙනි ඒ කොටසේ අහනවා. පසෙහි සහ වැලිවල ස්ථායීතාවයට අදාළ සමහර අංග පැහැදිලි කිරීමට භාවිත කළ හැකි භෞතික විද්‍යාවේ ප්‍රධාන සංකල්ප තුනක්. වැලිවල ස්ථායීතාවයට අදාළ සමහර අංග පැහැදිලි කිරීමට භාවිතා කරන මූලික සංකල්ප තුනක්. එතකොට මේ පළවෙනි ඡේදය තියෙනවා අන්තිම හරියේ. ගුරුත්වය, ඝර්ෂණය සහ පෘෂ්ටිඝාතතිය වැනි භෞතික විද්‍යාවේ මූලික සංකල්ප වලින් පසෙහි හෝ වැලිවල ස්ථායීතාවය හා සම්බන්ධ සංසිද්ධීන් වල සමහර අංග පැහැදිලි කළ හැකියි. එතකොට ඒක තමයි අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ. කෙලින්ම ඡේදයෙන් ගන්න තියෙන දේවල්. හරි? ගුරුත්වය, ඝර්ෂණය, පෘෂ්ටිඝාතතිය. ඊට පස්සේ B කොටසේ අහනවා. පසේ ප්‍රධාන කණිජ සංඝටක 3 දක්වන්න කියලා කියනවා. එතකොට ඒකත් මේ ඡේදය දීලා තියෙනවා. දෙවෙනි ඡේදයේ මුලම සාමාන්‍යයෙන් මැටි, රොන් මඩ සහ වැලි වැනි විවිධ විශාලත්වයන්ගෙන් යුත් ඛනිජමය අංශුන් සහ ඉදස් වලින් යුක්ත මිශ්‍රණයක් සහිත සවිවර මාධ්‍යයක් වේ කියලා කියනවා. මැටි, රොන් මඩ සහ වැලි. හරි? ඊළඟට පස සාමාන්‍යයෙන් මැටි, රොන් මඩ සහ වැලි වැනි මේ විදිහට දීලා තියෙනවා. ඒ නිසා මේ පස්සේ සංරචක තුන විදිහට ගන්න වෙන්නේ මැටි, රොන් මඩ, වැලි කියන තුන. C කොටස මහා මාර්ගයක් ඉදි කිරීමකදී තුන රූපේ පෙන්වා ඇති පරිදි ස්වාභාවික බෑවුම වෙනස් කරමින් බෑවුමේ එක්තරා කොටසකින් පස්සිවත් කර ඇත. මේ නායම් අවදානම් සහිත ස්ථානයේ ඡේදයේ දී ඇති තොරතුරු භාවිතා කර මේ පැහැදිලි කරන්න කියලා කියනවා. එතන මේ වගේ දෙයක් මේක පැහැදිලි කරන්න මේ ඡේදය දීලා තියෙනවා මෙන්න මේ වගේ කතාවක්. දෙවෙනි ඡේදෙම මැද හරියේ මේ ඇතිවන්නේ පොළොව මත අධික භාරයන් මගින් පසේ හිදැස් සම්පින්න කර නිසායි. පීසා කුරුණෙහි ඇලවීම සහ මීතර මුල්ලේ කුණු කන්ද සහ උමග සමීපයේ පොළොව ගිලා බැසීම මේ සඳහා උදාහරණ කිහිපයකි. ශයන කෝණය පසෙහි ස්ථායීතාවය තීරණය කරන තවත් වැදගත් පාරාමිතියක් වේ කියලා කියනවා. ඒත් ඒ වගේම කියනවා ශයන කෝණය වැඩි කරමින් දෙවෙනි ඡේදය අන්තිමට ශයන කෝණය වැඩි කරමින් බෑවුමක පතුලෙහි පවතින සේ පස්සිවත් කිරීම බෑවුමේ අස්ථාවර ස්වභාවයක් ඇති කළ හැකියි කියලා කියනවා. ඒ කියන්නේ ස්ථාරව තියෙන පුළුවන් වැඩිම කෝණය තමයි ශයන කෝණය කියලා කියන්නේ. ඊටත් වඩා වැඩි කරන්න ගියොත් අස්ථායීතාවයක් නිර්මාණය වෙනවා කියන එක තමයි කියන්නේ. ඒතර ඒක තමයි උත්තරේ විදියට ගන්න වෙන්නේ. බෑවුමේ ශයන කෝණය බෑවුමේ කෝණය ශයන කෝණයට වඩා වැඩි වුණොත් තමයි අස්ථාවර ස්වභාවයක් නිර්මාණය වෙන්නේ. ඊළඟට අහනවා D කොටසේ වියලි වැලිවලට ජල එකතු කිරීමෙන් වැලිවල ස්ථායීතාවය විශාල ලෙස වැඩි කරයි. මේ සඳහා ප්‍රධානතම හේතුව පැහැදිලි කරයි. ජලය එකතු කරයින් පස්සේ කොහොමද වැලිවල ස්ථායීතාවය වැඩි වෙන්නේ කියන එක තමයි අහන්නේ මේකේ. තුන්වෙනි ඡේදයේ තියෙන මැද හරියේ මිලිමීටර් පරිමාණයේ වැලි කැට අතර පවතින ඒවායේ කැට අතර කේශික ජල සේතු වැලි කැට අතර ආකර්ෂණය අතිවිශාල ලෙස වැඩි කරයි කියලා. ඒ කියන්නේ අර මේ ওই රූපෙත් තියෙන හතරවෙනි රූපය කියලා දීලා තියෙනවා රූපයක්. ඒකේ තියෙන මේ වැලි කැට අතර ජල සේතු ඇති වෙනවා. වැලි කැට දෙකක් ගත්තොත් ඒ වැලි කැට දෙකක් අතර ජල සේතු ඇති කළා. ඒ ජල සේතු වල ජල සේතු මගින් ජල සේතුවක් වුව මේ ජල සේතුවේ පෘෂ්ඨ තියෙනවනේ මෙන්න මේ පෘෂ්ඨ දෙක. ඒ පෘෂ්ඨ මගින් ඇති කරන පෘෂ්ඨිඝාතී බල මේ වැලි කැට මත.
ඒතර ඒ විදිහට පෘෂ්ඨඝාතී බලය ඇති කරාම මේ වැලි කැට ආකර්ෂණය වෙන්න තමයි බලන්නේ. හරි. ඒතර තමන්ට උත්තරේ විදිහට ගන්න පුළුවන් පෘෂ්ඨඝාතී බලය ඇතිවීමෙන් තමයි ඔය විදිහට ආකර්ෂණ බලය වැඩි කරලා වැලි කැට අතර අර මේ ඒවා වෙන් වෙලා තියෙන ස්වභාවය අයින් කරනවා. කියන්නේ ඒවා ආකර්ෂණය කරන්න බලන ජල සේතු මගින්. ඊට පස්සේ ඊ කොටස ගෝලාකාර වැලි කැට දෙකක් අතර ජල සේතුවක් හතර රූපේ පෙන්වා ඇත. ඉතින් හතර රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කර එක් එක් කැටේ මත පෘෂ්ඨඝාතී බල නිසා ඇති වෙන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියා බලයන් දක්වන්න කියලා කියනවා. එතකොට වැලි කැට දෙක දීලා තියෙනවා මේ විදිහට. මම ඒකයි අදින්න පොඩ්ඩක් ලොකු කරලා මේ විදිහට වැලි කැට දෙකක් තියෙනවා. මේ වැලි කැට දෙක අතරේ ජල සේතුවක් තියෙනවා. මේ විදිහට. ජලය තියෙන්නේ ඔය. ඒ ජල සේතුව මගින් පෘෂ්ඨඝාතී බලය ඇති වෙන්නේ හැමතිස්සෙම ද්‍රව්‍ය පෘෂ්ඨය මත. එතකොට මේ වැලි කැට මත ওই විදිහට බලය යොදන ද්‍රව පෘෂ්ඨය මගින්. හරි? ඔය විදිහට බලය යොදුවයින් පස්සේ මේ බල මගින් මේ වැලි කැට දෙක ආකර්ෂණය කරලා තියාගන්න බලන්න. ඒතර මේවයි සංප්‍රයුක්ත බලය ලකුණු කරොත් මේ වැලි කැටේ මේ විදිහට මේ වටේ පෘෂ්ඨයේ වටේම ඇති වෙනවා. ජල පෘෂ්ඨය මගින්. ඒ නිසා ඒවයි සේරගීම සංප්‍රයුක්තය මේ පැත්තට ඇති වෙනවා. අනිත් වැලි කැටේ ගත්තොත් මේ පැත්තට ඇති වෙනවා. ඒතර මේ වැලි කැට දෙක එකිනෙක ආකර්ෂණය වෙන්න තමයි බලන්නේ මේ බල මගින්. හරි? ඒතර ඒක තමයි මේ අහන ඊ කොටසට අදාළ උත්තරේ වෙන්නේ. ඊළඟට F කොටස කියනවා රූපේ පෙන්න ඒක B රූපේ පෙන්වනවා ඇති ඉහළ සහ පහළ මාවක වල වක්‍රතාරයන් R1 සහ R2 මේ තියෙන රූපේ. ඒතර මෙතන මෙන්න මේ පොයින්ට් එක කැපිටල් A කියලා දීලා තියෙනවා. මේ මාවකයට පහළින් දීලා තියෙනවා B ලක්ෂයක්. මේ මාවකයේ ආරය R1 මේ මාවකයේ ආරය R2 කියලා දීලා තියෙනවා. ඉහළ සහ පහළ වාත ජල මාවක හරහා පීඩන අන්තරයේහි ප්‍රකාශන භාවිතයෙන් රූපයේ ඇති අවස්ථාවෙහි ජල කඳේ උස H සඳහා ප්‍රකාශනයක් උත්පන්න කරන්න. පෘෂ්ඨඝාතී ඝනත්වය පිළිවෙලින් TD කියලා දීලා තියෙනවා. පෙන්වා ඇති AB ලක්ෂවල පීඩනයන් සමාන බව උපකල්පනය කරන්න කියලා කියනවා. A සහ B ලක්ෂවල පීඩනයන් සමානයි කියලා කියනවා. ඒතර A සහ B ලක්ෂවල පීඩනයන් මම ගන්න P නෝට් කියලා. ඒතර A සහ B ලක්ෂවල PA PB දෙන්නම ගන්න පුළුවන් P නෝට් කියලා. මේ දෙන්න සමානයි කියලා දීලා තියෙන ප්‍රශ්නේ. හරි? එතකොට මෙන්න මෙතන මම ගන්න C ලක්ෂයක්. මෙතන මම ගන්න D ලක්ෂයක්. ABCD කියලා ලක්ෂණ හතරක් තියෙනවා අපි ළඟ. මේ A සහ C ලක්ෂයන්ගේ පීඩන වෙනස ගත්තොත් ওই දෙන්නගේ පීඩන කවුද වැඩි කියන එක ගත්තොත් ඒ ලක්ෂයේ පීඩනය වැඩි. ඒ වක්‍රතාවයේ හැඩය අනුව තමයි තීරණය කරන්න පුළුවන් උඩින් යෙදෙන පීඩනය වැඩි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් PA දැන් ඔය මාවකයක් දෙපැත්තේ පීඩන අන්තරය ලියන්න පුළුවන් 2යි T බෙදීම R කියලා. ද්‍රව මාවකයක දෙපස පීඩන අන්තරය. ඒතර මෙතන PA වැඩි. ඒ නිසා ලියන්න පුළුවන් P අඩු කිරීම PC සමානයි 2යි T බෙදීම R1. මෙතන මාවකයේ ආරය R1. ඒ වගේම B සහ D ලක්ෂ ගත්තොත් B ලක්ෂයේ පීඩනය වැඩි. එතකොට PB අඩු කිරීම PD ලියන්න පුළුවන්. මේ මාවකයේ හැඩය අනුව B ලක්ෂයේ පීඩනය වැඩි. ඒක ලියන්න පුළුවන් 2යි T බෙදීම R2. ඔය විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම මේ C සහ එතකොට මේ H කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට උස. C සහ D ලක්ෂ අතර පීඩන අන්තරය ලියන්න පුළුවන්. මේ ද්‍රව කොටසේ උසනේ H කියලා දීලා තියෙන්නේ. ඒතර CD ලක්ෂ දෙක ගත්තොත් පල්ලෙහාට එනකොට මෙතන ඉඳන් පල්ලෙහාට ඉති පීඩනය වැඩි වෙනවා. ද්‍රව කඳෙන් ඇති කරන පීඩනයක් තියෙනවා. ඒතර PD වැඩි. මේ PD අඩු කිරීම PC කියන කෙනා ලියන්න පුළුවන්. HDG කියලා. ඒතර මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. මේක තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා මම. ඒතර මේකේ මේ PA PB කියන්නේ දෙන්නම සමානයි. PA PB කියන්නේ දෙන්නම සමානයි. ඒතර මේ සමීකරණේ එකෙන් දෙක අඩු කරොත් එක සමීකරණයේ දෙක සමීකරණය අඩු කරොත් මේකෙන් මේක අඩු කරොත් PD අඩු කිරීම PC කියලා හැදෙන්නේ. PA PB කැපිලා යනවා. මේකෙන් මේක අඩු කරන්නේ 2යි T බෙදීම R1 අඩු කිරීම 2යි T බෙදීම R2. ඒතර මේ PA මේක හතරවෙනි සමීකරණය කියලා ගත්තොත් මෙතන PD අඩු කිරීම PC තියෙනවා මෙතනත් PD අඩු කිරීම PC තියෙනවා. මේ සමීකරණ දෙක සමාන කරන්න පුළුවන් නේ. එතකොට එනවා HDG සමානයි 2යි T පොදුවේ ගන්න පුළුවන් ඕනනම් එකයට R1 අඩු කිරීම එකයට R
2. හරිනේ. එතන මේක අහන්නේ මේ h සඳහා ප්‍රකාශනයක් නේ. එතකොට h උක්ත කරලා තිබ්බනම් හරි වැඩි. h සඳහා ප්‍රකාශනයක් අහන්නේ h උක්ත කරලා තියෙනවා. h සමානයි 2යි t බෙදීම dg එක බෙදීම r1 අඩු බෙදීම එක බෙදීම r2. රෝග තමයි අවසාන සම්බන්ධය වෙන්නේ. ඒතර පීඩන තමන් දැනගන්න ඕනේ මේ මාවක වල හැඩය අනුව මාවකෙන් දෙපැත්තේ කොයි පැත්තද පීඩනය වැඩි කියන එක තීරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ට. ඊළඟට H ඉලක්කමක් විදිහට හොයන්න තියෙන්නේ තමන්ට. අනිත් අගයන් සේරම දීලා තියෙනවා. කැපිටල් T ගේ අගය 7.2 වතාවක් 10 ඍණ 2 මේ සමීකරණයට ආදේශ කරොත් T කියන්නේ 7.2 වතාවක් 10 ඍණ 2. ඊට පස්සේ DG D කියලා කියන්නේ ජලය ඝනත්වය 1000යි. ඊට පස්සේ G කියගේ 10යි නේක. කොහොමත්. ඊට පස්සේ එකයට R1 දීලා තියෙනවා. 0.8 මිලිමීටර්. ඒතර මිලිමීටර් මීටර් කරන්න පුළුවන් 10 ඍණ 3න්. අඩු කිරීම R2 දීලා තියෙනවා. 1 මිලිමීටර්. 10 ඍණ 3යි. රෝග සුරු කරලා HK අගය ගන්න පුළුවන් තමයි. හරි? රෝග සුරු කරලා HK අගය ගන්න පුළුවන්. තුනයි දශම 6 වතාවක් 10 ඍණ 3යි කියලා එනවා. මීටර. 3.6 වතාවක් 10 ඍණ 3යි මීටර කියලා එනවා Tamanට උත්තරේ. ඊළඟට අහනවා H කොටසේ එක B රූපයේ පෙන්වා ඇති අවස්ථාවට වඩා A සහ B ලක්ෂවල පීඩනයන් වැඩි අවස්ථාවක් සලකන්න මාවකයන් දෙකත් සහිතව එක B රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කර නව මාවකයන්ගේ හැඩයන් අඳින්න. ඒතර මෙහි පීඩනය වැඩි වුණොත් මෙහි යෙදෙන පීඩනය වැඩි වුණොත් මේ තවත් මොකද වෙන්න ඕනේ මේක වක්‍රතාවය වැඩි වෙන්න ඕනේ. හරි? පීඩනය වැඩි වුණොත් වක්‍රතාවය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පීඩනය වැඩි වුණොත් වක්‍රතාවය වැඩි වෙන්න ඕන. වක්‍රතාවය වැඩි වෙද්දී අරේ මොකද වෙන්න ඕන? එතන මෙයා වැඩි වුණොත් දෙපැත්තේ පීඩනාන්තරය වැඩි වෙනවනේ මේ පීඩනය වැඩි වුණොත් ඒ පීඩනය වැඩි වුණොත් පීඩනාන්තරය වැඩි වෙනවා නම් R අඩු වෙන්න ඕන. කියන්නේ අරේ අඩු වෙන්න ඕන කියලා කියන්නේ දැන් මේක සම්පූර්ණ කරාම ලොකු රවුමක් හැදෙනවනේ මේ විදිහට. ඔయిత වඩා පොඩි රවුමක් හැදෙන විදිහට මේක මාවකේ සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ වක්‍රතාවය වැඩි වෙනවා. ඒතර මේක දැන් පොඩි රවුමක් හැදෙන්නේ දැන් සම්පූර්ණ. හරි? ඒතර විදිහට වක්‍රතාවය වැඩි වෙනවා. මේක අලුත් වක්‍රතාවන් දෙක xy කියලා නම් කරන්න කියලා තියෙනවා. ඒතර මේක x කියලා ගත්තොත් මෙතනත් වක්‍රතාවය වැඩි වෙයි. දෙපැත්තෙන් පීඩනය වැඩි කරනවානේ. මේක තමයි y. හරිනේ? ඒතර පීඩනය වැඩි වුණොත් වක්‍රතාවය වැඩි වෙන්න ඕන. අරේ නම් අඩු වෙන්න ඕන. හරිනේ? ඊට I කොටසේ අහන එක B රූපේ වක්‍රතාවය ක්‍රමයෙන් වැඩි වුණොත්. sorry A සහ B ලක්ෂ වල පීඩනයන් ක්‍රමයෙන් වැඩි වුණොත්. ටික ටික වැඩි කරනවා මෙහෙම. A සහ B ලක්ෂ වල පීඩනය ටික ටික වැඩි කරනවා. වැඩි කරනකොට ටික ටික මේ වක්‍රතාවය වැඩි වෙනවා. වක්‍රතාවය වැඩි වෙලා එක වෙලාවක් එනවා මේවා හරියටම අර්ධ වෘත්තාකාර sorry අර්ධ ගෝලාකාර මාවකයන් වෙනවා. මෙන්න මේ වගේ තත්යකටපත් වෙන්න පුළුවන් උපරිම විදියට. කෙලින්ම අර්ධ ගෝල. එතකොට අපිට ලියන්න පුළුවන් වක්‍රතාවය වැඩි වෙලා නැත්තම් මේකේ අරය මාවකයේ අරය අඩු වෙලා මෙන්න මේකේ මෙතන කේශික සිදුරක් තියෙනවනේ මේ ද්‍රවය පිරලා තියෙන මේ නලේ සිදුර තියෙනවනේ ඒ සිදුරේ අරයට සමාන වෙන වෙලාවක් එනවා. අන්නේ අරයට සමාන වෙනකන් මාවකයේ අරය අඩු වෙනවා. අරයට සමාන වෙනකන් මාවකයේ අරය අඩු වෙනවා. ඒතර අරය ගැන අහනවා ස්පර්ශ කෝණයට සහ ස්පර්ශ කෝණයට මොකද වෙන්නේ කියලා අහනවා. ස්පර්ශ කෝණය කියලා කියන්නේ හැමතිස්සෙම මෙන්න මේ මාවකයට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකය මාවකයට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකය ද්‍රවය තුලින් බිත්තියත් එක්ක හදන කෝණය. ඒතර මේ මාවකේ වැඩි වෙන්න අරේ වැඩි වෙන්න sorry අරේ අඩු වෙන්න මේක අර්ධ ගෝලාකාර වෙලානේ අන්තිමට නවතිනවා කිව්වේ. එතකොට කෝණේ බිඳුවයි කියලා. ස්පර්ශ කෝණේ බිඳුවක් වෙනවා. ස්පර්ශ කෝණේ ශූන්‍ය දක්වා අඩු වෙනවා. ස්පර්ශ කෝණය අඩු වෙනවා. පෘෂ්ටිකාන්ති බලය නිසා කැට අතර ඇති වෙන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියා බලය. මෙන්න මේක ගැන අහන්නේ දැන්. කැට අතර ඇති වෙන සංප්‍රයුක්ත බලය මොකද වෙන්නේ කියලා. ඒතර මේ ස්පර්ශ කෝණය වැඩි වෙන්න මේ මාවකය වක්‍ර වෙන්න මේ මාවකේ මෙහෙම වක්‍ර වෙන්න කැට අතර හිදසේ
අර ඊට සමාන වෙලා කියනවා. එතකොට මෙන්න මේ බලයන් කෙලින්ම පහළට පිහිට. ස්පර්ශකයක් ඇන්දොත් නේ. එතනත් මේ වක්‍රතාව වැඩි වෙලා මෙතන මේ බලයන් ඔහොම වෙනවා. එතකොට ආකර්ෂණ බලයක් තියෙනවද? නැහැ. එතකොට ආකර්ෂණ බලයක් නැහැ. හරි. එතකොට මේ කෙලින්ම බලයන් සේරම සිරස් වෙනවා. එතකොට මේ දෙන්න ආකර්ෂණය වෙන විදිහට නෙමෙයි සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. ආකර්ෂණ බලය ශූන්‍ය දක්වා අඩු වෙනවා. ඊළඟට නායයන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කිරීමට තුඩු දෙන ඡේදයේ සඳහන් කර ඇති මිනිස් ක්‍රියාකාරකම් දෙකක්. ඒ වෙදින් ඡේදයෙන් ගන්න තියෙන දේවල් නේ. මේ අන්තිම ඡේදයේ අන්තිම හරිය තියෙනවා. වල්නාශක හා කෘමිනාශක භාවිතය, පොළොවේ පස් තට්ටුවට සිදු කරන හානිය, කෘමිනාශක හා වල්නාශක භාවිතය නිසා පොළොවේහි පස් තට්ටුවට සිදු කරන හානිය. ඊට පස්සේ බෑවුම පතුල පස්සේ ඉවත් කිරීම කියලා තියෙනවනේ. බෑවුමක පතුලේ තියෙන යටම තියෙන පස් ඉවත් කිරීමෙන්. ඒත් ඒ වගේ මේ ඡේදයෙන් ගන්න තියෙන දේවල් තමයි එකකින් ලියන්න තියෙන්නේ අපිට. ඕක තමයි එතකොට පෘෂ්ටිකාතතිය සම්බන්ධව 2017 ආපු ප්‍රශ්න. හරි.